Halo, kuwi. හරි මම දැන් තේක බීල ඉවර කරා. මේ වෙද්දි එළිය නම් හොඳටම වහිනවා. නිවස් වලට කිව්වේ මේ සතියෙම වහී කියලා. ඒ නිසා කොහොමත් එළිය නම් යන්නේ නැහැ අද පුතත් එක්ක. ඒ වුණාට මට ගේ ඇතුලේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම පුතාගේ අපි දෙන්නගේ හස්බන්ඩ්ගේ මගේ රෙදි ටික හොදන්න ඕනේ. ඔක්කොටමත් වඩා මට වැදගත් වෙන්නේ පුතාගේ රෙදි ටික හොදගන්න එක. මොකද මේ අයාට දවසකට රෙදි කීපයක් යූස් වෙනවා. මම කොහොමත් පොඩ්ඩක් කුණු ගෑවුනත් පුතාව ඒකේ තියන්න කැමති නැහැ. ඒ හින්දා චේන්ජ් කරනවා. අනික මංගාව මට يعني මම පුතාට ගොඩාක් රෙදි ගත්තේ නැහැ. නිව්බෝර්න් කාලේ අඳින්න පුළුවන් ඒවා. මොකද එයා ඉක්මනට ලොකු වෙනවනේ. ඒ නිසා දැන් එයා මාස 2කට ළඟයි. අපි රෙදි ටිකක් ගන්න ගියා. ඒ වුණාට පුතා අඬන්න පටන් ගත්තා. ඒ හින්දා ආපහු අපි ගෙදර ආවා. අපි හිතාගෙන ඉන්නවත් සත් එක්කෙන් විතර ආපහු ගිහින් බලන්න රෙදි ටිකක් ගන්න. නමුත් කොහොම වෙයිද දන්නේ නැහැ. එන විදිහට තමයි ඉතින් කරන්න වෙන්නේ. ඔල්ට පේනවනේ පිටිපස්සෙත් තව රෙදි ටිකක් ඇතුළේ වේලෙනවා කීපයක්. තව මට ගෙදර පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනේ කිචන් එකයි. එහෙම දූවිලි යනම නම් පිහලා දාන්න ඕනේ. ඒ වගේම පුතාගේ බර්ත් රෙජිස්ට්‍රේෂන් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නත් තියෙනවා. ලංකාවේ ඒ ඇප්ලිකේෂන් එක ගොඩක් දිගයි. ෆිල් කරන්න තියෙනවා. ගොඩක් ඩීටේල්ස් ඉල්ලලා තියෙනවා. ඒක ටිකක් කාලේ යනවා. බල කරන්න එපේ. හරියටම අකුරු හැම වැරදෙන්නේ නැතුව. ඒ ටික තමයි අද කරන්න බලාගෙන ඉන්නේ. දැන් කොහොම හරි මම ඒ වැඩ ටික කරන්න පටන් ගන්නවා. මොකද පුතා නිදි අතරේ ඊට පස්සේ එයා නැගිටපුවාම මට ෆීඩ් කරලා එයාව චේන්ජ් කරලා වොෂ් එකක් දාලා එයාට කාලේ යොමු කරන්න පුළුවන්. හරි බලමු ඉතින් අද දවසේ කොහොම වෙයිද කියලා. මට පුතාගේ රෙදි ටික වොෂින් මැෂින් එකට දාන්න පුළුවන් වුණා. ඒ වගේම මාට මූණ හොද ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ පුතා නැගිට්ටා. දැන් ඉතින් එයාව ෆීඩ් කරන්න ඕනේ.
හරි මම දැන් පුතාව ෆීඩ් කරලා එයාගේ බේබි කොට් එකේ තිබ්බා. එයා මේ බේබි කොට් එකේ ඉන්න අතර මම අපේ ඇඳ අස් කරනවා. මොකද මම හිතාගෙන ඉන්න පුතා ඊළඟට වොෂ් එකක් දාලා අපේ ඇඳේම තියන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද එයා කැමති නෑ වැඩි බේබි කොට් එකේ ඉන්න. හරි ඉතින් දැන් අපේ ඇඳ අස් කරලා ඉවරයි. හරි මං ඉතින් බබා වොෂ් දාන්න කලින් ඊට පස්සේ ආව වොෂ් දාලා ඉවරලා අඳන්න ඕනේම ඔක්කොම රෙඩි කරගත්තා. බබාගේ ඇඳුම ඊට පස්සේ නැපිය සොක්ස් වගේ දේවල් ගත්තා. ඊළඟට තියෙන ඉතින් වොෂ් දාන්න තමයි. හරි බබා වොෂ් කරලා එයාව ඇඳවලා ඔක්කොම කරලා ඉවර වෙද්දි දැන් වෙලාව 10:35යි. මම තාම උදේට මොනවත් කාලා නැහැ. මට ඉක්මනට මොනවා හරි කන්න ඕනේ ඊළඟ ෆීඩ් බබාව ඊළඟට ෆීඩ් කරන්න කලින්. හරි මම පුතාව නිදි කරවලා ඉවරලා ලන්ච් එක රෙඩි කරගත්තා ඉක්මනින්ම. වැඩි දෙයක් නම් හදාගත්තේ නැහැ. බත් එව්වා ඊට පස්සේ වට්ටක්ක එව්වා. තව ටෝනා සම්බෝලයක් ඉක්මනටම හදාගත්තා. ඊට පස්සේ බත් කාලි ඉවරලා කන්න දොඩම් ගෙඩියකුත් ගත්තා. ඉතින් අදට එච්චරයි මේ වීඩියෝ එකෙන්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ඉක්මනින්ම එන්න.